අද අපි කතා කරන්නේ කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් නමුත් බොහෝ දෙනා කතා කිරීමට මැලි වන මාතෘකාවක්. කාන්තාවන්ගේ සුදයාම කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක් වුණත් ඒ ගැන කතා කරන්න බොහෝ දෙනෙක් ලැජ්ජා වෙනවා. අද අපි බලමු හෙළ වෙදකමේ සහ බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා විසඳුම් මොනවද කියලා. ඔව්දුවේ. හෙළ වෙදකමට අනුව මේට ප්‍රධාන හේතුව තමයි ශරීරයේ ප්‍රමාණයට වඩා පිත හෝ උෂ්ණය වැඩිවීම. මේක පාලනය කරගන්න ලෙහෙසිම ක්‍රමය හාතාවාරිය අල කොටා සාදාගන්න කැඳ. ඒ තුළ ශරීරයේ උෂ්ණත්වය නිවලා හෝමෝන සමබර කරන්න පුළුවන් විශාල බලයක් තිබෙනවා. තව නෙල්ලි සහ රසකින්ද තම්බා බීමත් බොහොම ගුණදායකයි. මීට අමතරව තවත් බොහෝ දේ අපේ වෙදකමේ තියෙනවා. ඒ වගේම වෙද මහත්තයා බටහිර විද්‍යාවේදී අපි මේට සනීපාරක්ෂක විසඳුම් ගොඩක් දෙනවා. ප්‍රධානම දේ තමයි පිරිසිදුකම. කපු යට ඇඳුම් භාවිතා කිරීම සහ යෝනි ප්‍රදේශය පිරිසිදු කිරීමේදී සැර රසායනික සබන් භාවිතා නොකිරීම වැදගත්. ඔබට අධික දුර්ගන්ධයක් හෝ කැසීමක් තිබෙනවා නම් එය දිලීර හෝ බැක්ටීරියා ආසාදනයක් විය හැකියි. එම නිසා එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි එම ශ්‍රාවයන්ගේ වර්ණය වෙනස් හෝ දැවිල්ලක් තිබෙනවද. එසේනම් බල ඉන්නේ නැතුව ඉක්මනින් සුදුසු වෛද්‍යවරයෙක් හමුවන්න. මේ සම්බන්ධව ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. නිරෝගී ජීවන රටාවක් තිබුණොත් මේ රෝගවලින් ඔබට අත් මිදෙන්න පුළුවන්. පිරිසිදුව ඉන්න ගුණදායක ආහාර ගන්න. ඔබට නිරෝගිමත් දවසක් වේවා.